අද එකතු වී සිටිනවා. වසර 6ක් ගත වුණත් ඒ අමිහිරි අතීතය තවමත් අමතක කරගන්නට බැරිව දුක් විඳින පවුල් ගණනාවක් ලංකාව පුරාත් සමහර රටවල් වලත් ඉන්න බව ඔබ දන්නවා ඇති. විශේෂයෙන්ම 272ක් වැනි ජනතාවක් මිය ගියා. තවත් 500කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබපු බව ඔබ දන්නවා. එයින් සමහර කෙනෙක්ගේ පවුල්වල දරුවන් අනාථ වෙලා, බිරින්දෑවරුන් ස්වාම පුරුෂයන් අනාථ වෙලා, දෙමාපියන් තනි වෙලා තවමත් සුසුම් ලනවා. යම් යම් රජයන් විසින් විවිධ පරීක්ෂණ ආරම්භ කර සමහර අයගෙන් වන්දි ලබා ගත්තත් අපි තවමත් දන්නේ නැහැ කවුද මේ කටයුත්ත සිදු කළේ කියලා. කවුද මේකට වග කියන්නට ඕනි? කවුද මේවාට අනුබල දුන්නේ? කවුද මේවා පිටුපස්ස සිටින්නේ? මේ පරීක්ෂණ සංගවාගෙන හිටියේ කවුද? පරීක්ෂණ වලට ඉඩ දුන්නේ නැත්තේ කවුද? ඒවාට බාධා කරමින් කටයුතු කරන්නේ කවුද? අදටත් සිත් වේදනා දෙන දේශපාලනික තලය භාවිතා කර ගනිමින්, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යයන් භාවිතා කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කරන අසරණ වුණු සමහර දේශපාලඥයින් ගැන අපගේ බලවත් ශෝකය කනගාටුවක් මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. නමුත් අද අපි නැවත වාරයක් දකුණු පළාත් කතෝලික සභාව ලෙසත් මේ සිදුවුණු මහා විනාශය වෙනුවෙන් යුක්තිය සත්‍යය අපි ඉල්ලා සිටිනවා. අපි දෙවියන් වහන්සේට කනලව් කරනවා. උත්තාන වූ ස්වාමින් වහන්සේට අපි මේ අවනඩුව නැවත වාරයක් බාර දෙනවා. ඒ නිසා දැන් පවතින රජයත් පොරොන්දු වුණු ආකාරයටම යම් සාධාරණයක් අපි සියලු දෙනාටම අපේ සිත්වලට සැනසීමක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ දෙවියන්ගේ නියමය අනුවම එය සිදු වේවායි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒ නිසා අපි අද දවසේදී විවිධ ප්‍රදේශවල මේ කරන සිහිපත් කිරීම සමග විශේෂම ජනතාව සමගත් සම්බන්ධ වෙමින් මෙසේ දැන් අපි යාත්‍රා කරමු. යානන් වහන්සේගේද සාදු දේවි ස්වාමීනි අපේ දිව්‍ය ආලෝකයෙනි Maria